නෑ මට මේ කියන්න දෙන්න. මේ විදිහේ ස්ක්‍රීන්ෂොට් එකේ කියලා තියෙන හරිද? තාක්ෂ වේදය කරන තාක්ෂ වේදය කියන්නේ මොකක්ද? තාක්ෂ වේදය කරන ළමුන්ගේ මානසික මට්ටම අඩුද? ඊට පස්සේ තරහ මූණක්. මේ කතාවට දැඩිසේ විරුද්ධ වේ. මේකෙත් දයන්න වැරදි. හරිද? මොකද මට පෞද්ගල මම ලියන්නම්. මේ වන්න මොකද කියන්න ඕනේ මට මේ පෞද්ගලිකව ඉස්සුවක් පෞද්ගලිකවම නෙමෙයි ලියන්නේ. පෞද්ගලිකව කලින් තාක්ෂ වේදේ වුණාට දැන් තාක්ෂණ වේදය. තාක්ෂණ වේදේ ඒකෙත් අකුරු වැරදිද මන්ද මන් දන්නේ. කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. මේ මොනවද මේ පිටසක්වල භාෂාවක්ද කියන්නේ? මට පෞද්ගලිකව තාක්ෂණ වේදේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. සර් ඔහොම නෙවෙයි. මම හරිද? විරුද්ධ වේ කමක් නැහැ. මේ කියන්න දෙන්න. කෑ ගන්න එපා. විරුද්ධ වේ නම් අවුලක් නැහැ. ගොඩාක් ලිඛිත කරනවා නම් විරුද්ධ වෙමි වගේ කරන්න බලන්න. සහ විශේෂයෙන්ම පෞද්ගලිකව කියන්නේ මෙහෙම නෙවෙයි. එක්කෝ පව් කියලා මෙහෙම දාන ගයනුකිට දාන්න. නැත්තම් පුද්ගලිකව. ඒකත් අවුලක්. හරිද? පළවෙනියට එහෙමයි. එහෙම ඉඳන් මේ උක්තාක්‍යාතවත් ගැලපෙන්නේ නැති මොනවාදෝ කැප්ෂන් වගේක්. ඒ කියන්නේ ළමයි දැනගන්න ඕන අඩු ගන්න විෂය නම දන්න මිනිස්සුගේ මන් කියන්නේ. ඒ කියන්නේ විෂය නම තුන් වතාවක් ලියලා තිනවා. තුන් තැනක තියෙන තුන් විදිහකට කැප්ෂන් එකේ. එකක් තාක්ෂ වේද, අනිත් එකේ තාක්ෂණ නයන්න නිකන්, අනිත් එකේ තාක්ෂණ නයන්න කැපිටල්. ඒ වගේ තියෙන. හරි. ඔය වගේ මහ ප්‍රාණ දැන් ඊළඟට ඒකට කියයි ආන් කැපිටල් කිව්වා මේකයි කියලා. හරි. ඒක නෙමෙයි විතර කතන්දරේ මන් දන්නවා. හැබැයි මම කියන්නේ මෙහෙමයි. දැන් ළමයි ඕවට පොඩි කෑල්ලක් අල්ලගෙන එහෙට මෙහෙට බැනගන්න එක මොකක් හරි. ඒක නෝමල්ලි. මේ ගුරුවරුනේ මේ 4 පන්තියේ 5 පන්තියේ උන් නෙවෙයිනේ මේ වැඩිහිටියෝනේ. වැඩිහිටියෝ නම් පොඩ්ඩක් දේවල් හොයලා බලලා ටිකක් අර බුද්ධිමත් විදිහට වැඩ කරන්න බෑ. ළමයි ඕක ගන්නවනේ ටක් ගාලා ඒකනේ වෙන්නේ. හරිද? දැන් මම කියන්නේ සමහරක් ගුරුවරට ඇත්තටම මම ජීවිතේටවත් කතා කරලා නැති ගුරුවරයෙක් මේ ළඟදී අපිට කතා කරලා ඇහුවා මේ මල්ලි මෙන්න මම ඉතින් ඔය හැම එකේම පොඩි එකානේ මම ඕනේ තාම ඉතින් අර මේ ස්කේල් එකේ වයස අඩුම එක හැමෝම මල්ලි කියලා තමයි කතා කරන්නේ. මල්ලි මේ කලින් කතා කරලා තිබ්බේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම වීඩියෝ එකක් දැක්කා. මේක ඇයි මෙහෙම එකක් කිව්වේ? මොකක් හරි සීන් එකක් වෙලාද කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා එහෙම එකක් කියනකොට මොකක් හරි මේකේ පසුබිම් කතාවක් ඇති. නිකන් ගොන්නු වගේ අර ඔහේ කියන මොකක් හරි චුට්ටක් අල්ලගෙන අන්න කිව්වා කියලා එහෙම දඟලන වෙනුවට මොකද්ද මේ කතාව කියලා හොයලා බලන්න එපෙයි. මේ පොඩි උන්ද නෑනේ වැඩි හිටියෝනේ. ඌ කතා කරලා ඒ අදාළ ගුරුවරයා මට කතා කරලා කිව්වා මේ මල්ලි මෙන්න මෙහෙම එකක් ගියා මේක දැක්කම ඇයි එහෙම වගේ මොකක්ද සීනේ මම කතාව පැහැදිලි කරලා දුන්නා. අයියා මෙහෙමයි මේ කතාවට සෝරි අත්තර මේක මේ මම එහෙම අදහසකින් කියප එකක් නෙවෙයි මේක මේ වැරදි තැනකින් අරගෙන එළියට යන්නේ මෙන්න මෙහෙම එකක් මෙහෙමයි මෙහෙම උනේ කියලා. ඊට පස්සේ යාම කියනවා ඔව් මල්ලි දැන් අපේ උන් පොඩ්ඩක් සමහරක් කරලා ඔය වගේ වැඩ කරනවා මේ ගණන් ගන්න බෑ. ඒකේ කිසි අවුලක් නැහැ. පිස්සුද එතනින් කතාව ඉවරයි. එහෙමනේ දැනුම් තේරුම් තියෙන වැඩි හිටියෝ මේ අර මේ එහෙම හරි මෝඩ ලක්ෂණනේ නිකන් මොකක් කර එකක් අරගෙන එන්නට ටික ආර මේකයි අපිට අරම ගාව අපිට මෙහෙම ගාව එහෙම දඟලන්නේ. හරි ඒ වගේ දැනගන්න. ඒකත් අනිත් එක තමන්ගේ මේ තමන්ගේ පේජ් එකකින් තමන්ගේ ඔෆිෂියල් පේජ් එකකින් ඒ කවුද ළමයි තමන්ගේ පේජ් එකේ වෙන ගුරුවරු කියන ඒවල වීඩියෝ කප දාන්නේ මේ අර නිකන් ඔහි කොහේ හරි TikTok දාන්නේ උන් නෙවෙයිනේ මේ ගුරුවරු මේගොල්ලන්ගේ වෘත්තිමය භාවය රකින්න පේජ් එකේ ඒකේ ඌව දාගෙන ඒ කියන්නේ මන් දන්නේ නැහැ කොහොමද ඒ කියන්නේ ඒ 3rd class level එකට ගුරුවරයෙක් වැටෙන්නේ කියලා. ඉතින් අර ඒකයි යෝවත් එක්ක මේ රණ්ඩු කරන්න යන එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එහෙම level එක මන් දන්නේ නැහැ මොන වගේ ප්‍රතිචාර දෙවට දක්වන්න කියලා. අර ඒ එහෙම අතිශයින්ම ප්‍රාථමික මට්ටමේ අනිත් එක මේ ලොකු ගුරුවරු පොඩි උන් නම් කවන්නේ එන ප්‍රාථමික මට්ටමේ හැසිරීම රටාවක් පෙන්නගෙන සෑහෙන්න දඟලලා තිබ්බ. මං කියන්නේ දැන් අර දොරට ගහන ළමයින්ගේ මානසික තත්ත්වය ඊට ඉහළින් තියෙන්නේ නැත්තර මාර්ගත් එක්ක සාපේක්ෂව බලමු. තමයි ඔන්න ඔය වගේ එකක් නිර්මාණය වෙලා තිබුණා. සහ මේ දැන් මෙහෙමනේ ඒ කතාව වැරදි. හරිද? ඒක දෙකක් නෑ. එහෙම මේ එක සෙට් එකක් දොරට ගැහුවා කියලා මට සමස්ත ටෙක් ළමයි ඔක්කොටම කියන්න බෑ මේ එහෙම ස්ටිරියෝටයිප් කරලා ටෙක් ළමයි මෙහෙමයි අරගයි මේකයි එහෙම කියන්න බෑ. ඒක වැරදි. ඒක මම දන්නවා. ඒක කිසිම කතාවක් නෑ එතන. ඒ සම්බන්ධව කවුරු අර චුට්ට දැකලා හර්ට් වුණා නම් ඒකට සමා වෙන්නත් ඕනේ ඇත්තට. හැබැයි ඒ වුණාට මේක හරි කතාව ලොකු එකක් නෙමෙයි. සිටුේෂන් වයිස් කන්ටෙක්ස්ට් එක බේස් වෙලා අපි වැඩ කරනකොට සමහරක් වෙලාවට තනියෙන් ගන්න එක නෙවෙයි වෙන්න පුළුවන් නේ මුළු කතාව. දැන් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති මට්ටමේ ඒකත් එක්ක එහෙම කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක නේ. එහෙම නැතුව ටෙක් ළමයින්ගේ පොදු අවුලක් මම කියන්නෙත් නෑ. එහෙම මොකුත් නෑ. එහෙම අදහසක් ඒ චුට්ටෙන් ආව නම් ඒක අයින් වෙන්න ඕන.
සහ ටෙක් ගුරුවරුන්ගේ පොදු අවුලකුත් නෑ. මේ තනි එකමනුත් එක්ක දෙන්නේ තව මම නම් අහලවත් නැතිව වගේ කුත් හිටියා. උන්න වැඩක් නෑ. අර මොනත් මම අහලා තියෙනවා චුට්ටක් හරි. යා ඒ වගේ මේ මිනිහිත් දෙන්නේ කරන වෙන ප්‍රශ්නයක් නෑ. සහ සමහරක් ටෙක් ළමයි අර විදිහට හැසිරෙනවා නම් ඒකට හේතුවක් දැම්මට පැහැදිලි. ඇයි බං මේ වගේ මිනිස්සුන්ගෙන් නම් ඉගෙන ගන්න ඔයිට මොනව බලාපොරොත්තු වෙන්නේ? හරිද? සාධාරණයි ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ එහෙමයි කතාව. සහ මේ